අපි යන සූදානම් වන්නේ ඊළඟට රත්නපුරයට MKV මල්කාන්ති. රත්නපුරේ කොහෙද ගෙවල්? ඇලපාත ප්‍රදේශ. ඇලපාත මුදලි මං මදහස නගයි ගජමන් ඕන එහෙමත් අහලා තියෙනවනේ ඔයාලා. හරි. කොච්චර කල් විතර රිච්ලුක් ආයතනට යනවද? يعني රිචුක් ආයතනයේ ආරම්භ කරපු කාලේ ඉඳන්ම මේ වෙනකම් යනවා. දිගටම යනවා. එතකොට දැන් මේ සැරේ ඇඳුම් ගන්න ගෙදර අයටද ඥාතීන්ටද කාටද ඇඳුම් ගන්න ගියේ? ඔතනත් රිචුක් එකෙන් තමයි. කොච්චර විතර වියදම් කරාද? සහකට වැඩි වේදම් කරා. මීට කලිනුත් try කරලා තියෙනවද? ඔව් ඊට කලින් දාලා තියෙනවා. රිච්ලුක් ඔව් රිචුක් එකේ දාලා තියෙනවා. අර ගිය සැරේ කාර් එකට එහෙම? ඔව් දැන් ඒතර බලාගෙන ඉඳලා තියෙන අවුරුදු ගානක් තිස්සේ කොහොම හරි දින්නක. දැන් මොකද හිතන්නේ මේ ජයග්‍රහණයත් එක්ක? ඒකම හරිම සතුටුයි. මේක හරි වටින පැයක් සතුටුයි ගොඩක්. මේකේ වටිනාකම ගොඩක්ම තියෙන අර දුවටයි පුතාටයි තමයි. ඒ දෙන්න තමයි මේක බලාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් අද ගෙදර ගියාට පස්සේ රත්නපුරේ ඇලපාත ලොකු වලියක් බලා ගන්න පුළුවන්. මොකද හේතුව දුවයි පුතයි අම්මා එක්ක තර්ක කරනවාද මට දෙන්න කියලා. රිච්ලුක් ආයතනයේ වාට ජයග්‍රහණ ලබා දීලා තියෙනවා. කොහොමත් ස්තුතියි. වේදිකාවෙන් සමගන්න අවසර ලබා දෙන ඔබ අත්පල සන්නාදය වෙනුවෙන් එක්ක අසු කරමු.